ඔයා ඇජෙක්ටිව් එකක් භාවිතයෙන් සරල වාක්‍යයක් නිර්මාණය කරන්න දන්නවද? Hi, I'm Luxury. Welcome to English with Luxury. අද අපේ grammar tip of the day එක තමයි ඇජෙක්ටිව් එකක් භාවිතයෙන් සරල වාක්‍යයක් නිර්මාණය කිරීම. අපි ඇජෙක්ටිව් එකක් භාවිතයෙන් සරල වාක්‍යයක් නිර්මාණය භාවිතා කරන්නේ මෙන්න මේකට subject, verb, adjective, අත්රූ පදේ, ක්‍රියාපදේ, නාම විශේෂණ පදේ කියන මේ රටාව තමයි අපි භාවිතා කරන්නේ. අපි පළවෙනිම බලමු නාම විශේෂණ පදයක් කියන්නේ මොකක්ද කියලා. නාම විශේෂණ පදයක් කියන්නේ නාම පදයක් හෝ සර්වනාමපදයක් විශේෂව විස්තර කරන පදයකට. උදාහරණයක් විදිහට the bird is beautiful. මේ වාක්‍යෙ මෙන්න මේ beautiful කියන නාම විශේෂණ පදයෙන් the bird කියන කුරුල්ලා කියන මෙන්න මේ නාම පදය විශේෂ කරන. එහෙම නැත්නම් විස්තර කරනවා. තවත් උදාහරණ විදිහට බලුවොත් the water is cold. වතුර සීතලයි. මෙන්න මේ cold කියන නාම විශේෂණ පදයෙන් the water කියන නාම පදය විශේෂ කරන. එහෙම නැත්නම් විස්තර කරලා දක්වනවා. දෙවෙනි උදාහරණ the students are clever. මෙන්න මේ clever කියන නාම විශේෂණ පදයෙන් the students කියන නාම පදේ විශේෂ කරනවා. එහෙම නැත්නම් විස්තර කරනවා. මේ වාක්‍යයේ තේරුම තමයි ශිෂ්‍යෝ දක්ෂයි කියන එක. ඊළඟ වාක්‍යය she is tall. ඇය උසයි. මේ වාක්‍යය මෙන්න මේ tall කියන නාම විශේෂණ පදයෙන් she කියන සර්වනාම පදය විශේෂ කරනවා, විස්තර කරනවා. එහෙනම් ඇඩ්ජෙක්ටිව් එකක් භාවිතයෙන් සරල වාක්‍යයක් නිර්මාණය කිරීමේදී අපි මෙන්න මේ subject, verb, adjective කියන මෙන්න මේ පිළිවෙල භාවිතා කරන්න ඕනි. එහෙනම් ඔයා අද සිට මේ වගේ වාක්‍ය හදන මේ ක්‍රමය ඉගෙන ගන්න, අද සිට භාවිතයට හුරු වන්න. ඔබගේ වාක්‍යයක් කමෙන්ට් කරන ගමන්ම මේ වගේ පාඩම් තවදුරටත් ඉගෙන ගන්න අපි follow කරන්න, subscribe කරන්න.